කොහොමද ඔයාලට? අපි යමුද නිදහඩු දවසේ රවුමක්? අපි යමු අලුතෙන් හදපු ජලාශය බලන්න. අපි දැන් ඉන්නේ අත්තනගල රජමහා විහාරය ගාව. මෙතනින් දැන් මම යනවා එතනින් වමට තියෙන පාරේ. පස්සයාල අත්තනගල්ල පාරේ. පොඩි දුරක් ඉස්සරහට ගෙවාම අත්තනගල්ල පන්සල ඉස්සරහින්ම තියෙනවා දකුණට හැරෙන්න පාරක් ඔයාලා දන්නවා අලවල පාර. අලවල පාරේ අපි යනවා කිලෝමීටර් හරියටම කිලෝමීටර් 5ක් ගියපුවාම තමයි අපිට මේ තැන හම්බ වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ තැන. ඔයාලා දැකපු තැනක්ද? මම හිතන්නේ නම් ගොඩ දෙනෙක් දැකලා නැති තැනක්. මේ ඉන්නේ මම. දැන් යන්න සූදානම් බස්නාගොඩ ජලාශය බලන්න. මෙහෙම පොඩි කන්දක් තියෙනවා. කන්ද නෑ ජලාශය. මේ විදිහට තමයි හම්බ වෙන්නේ. අලුතෙන් ඉඳ කරපු බස්නාගොඩ ජලාශය. මෙන්න මේ තියෙන්නේ. ඉලට නිලේ අහස බබලෙනවා. බස්නාගොඩ දොරවල් තුනකින් සමන්විත වෙන මේ ජලාශය. අපි යමු කොහොමද වතුර පිරලා තියෙන්නේ කියලා බලන්න. ජලාශයේ වටේ රවුමක්. වටේ යමු කිව්වට ඒක වටේම යන්න අපිට බෑ. හැබැයි අපිට කාපට් පාර තියෙනවා. විකටම යන්න පුළුවන්. ඔයාලටත් ඉතින් පුළුවන් රවුමක් දාලා බලන්න. මේ තියෙන්නේ මම ගියා මෙතනින් පහළට ගිහිල්ලා වතුර තාම පිරෙන තැනක් තියෙන්නේ. තාම වතුර තියෙනවා. ඈතින් පේන තැන්වල ගෙවල් යට වෙලා තියෙනවා. මේ වතුර ඉල්ලා මාළුන්ට අලුත් වාසස්ථාන හම් වෙලා තියෙන තැනක්. ඔන්න එහෙනම් බස්නාගොඩ ජලාශයත් අපි බැලුවා. ඉල්ලෙන්නම් සුබ දවසක් හැමෝටම.